මගේ නම තුෂාර. මම ඉන්නේ හංගල පහත්ගම කියන ප්‍රදේශයේ. මගේ ගෙදර හදලා දැනට අවුරුදු 15ක් 16ක් විතර කාලයක් වෙනවා. නමුත් මම ඇත්තටම වෝටර් ප්‍රූෆින් ගැන මට ඒක ලොකු අවබෝධයක් ඒ කාලේ තිබුණේ නැහැ. දැන් අලුතෙන් තාක්ෂණය හඳුන්වලා තියෙන ඉඳ මම මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් දැනගත්තා වෝටර් ප්‍රූෆින් ගැන. ඊට පස්සේ මම මගේ ගෙදර බිත්තිවල සියල්ලටම වෝටර් ප්‍රූෆින් ආලේප කළා. මගේ නිවසේ එක බිත්තියක් තියෙනවා. ඒක හැමතිස්සෙම ඉර එළියට මේ විවෘත වෙලා තියෙන. ඒ වගේම වහිනකොට නිතර දෙවේලේ පැත්ත තෙමෙනවා. ඒකින්ද ඒක මට පෙනුණා ඇත්තටම මගේ ගේ ඇතුලෙන් පැචස් වගේක් වෙලා තියෙනවා. පොඩි නිකන් දියසෙල් වගේ ගතියක්. ඊට පස්සේ මම ඒක ඇත්තටම දැනගත්තේ දිගු කාලිනව මේක මේ වහිනකොට තෙතමනයක් සමග ඇති වෙන දෙයක් කියලා. ඒක නැති කරන්න තමයි මම මේ සැරේ ඇත්තටම වෝටර් ප්‍රූෆින් එකක් ඒ බිත්තියට ආලේප කළේ. මම ඩොක්ටර් ෆික්සිට් ගැන ඇත්තටම දැනගත්තා මගේ යාළුවෙක්ගෙන්. ඊට පස්සේ මම මේක දිගටම පොඩ්ඩක් මේ වෙබ්සයිට් එකේ සර්ච් කරලා බැලුවා. එතකොට ඇත්තටම මෙහෙම බ්‍රෑන්ඩඩ් නේම් එකකින් එහෙම කට්ටියක් ඉන්නවා. මම ඊට පස්සේ ඒගොල්ලන්ට කතා කළා. ඩොක්ටර් ෆික්සිට් කම්පැනියේ මිස්ටර් පුබුදු කියලා කෙනෙක් මාව හොයාගෙන ආවා. මම එයාට කතා කළා. ඊට පස්සේ එයාත් එක්ක එකතු වෙලා ඒ තීන්ත ගාන ප්‍රමිතියට කතා කරලා සියලුම විදියට ඒ තාක්ෂණයත් එක්ක අපි මේ දේවල් ඒ විදියට හරියට ආලේප කළා. දැන් අලුතෙන් නිවසක් හදන කෙනෙකුට මමත් කියන්නේ දැන් තියෙන තාක්ෂණයත් එක්ක යන්න ඕන ඉදිරියට. එතකොට අපිට තියෙන මේ තියෙන එක එක උවදුර වලින් ගොඩක් ගැලවෙන්න පුළුවන්. ඒකින්ද ඇත්තටම මේ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන හොඳ තාක්ෂණයක් තියෙන කට්ටියත් එකතු වෙලා ගමනක් යන්න පුළුවන්. මම හිතනවා මේ කාලේ ගෙයක් හදනකොට අපි ලොකු වශයෙන් වේදම් කරන හින්දා අපිට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේ හොඳ තීන්ත ආලේප කරන එකෙන් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මම මේ තීන්ත එක අපේ බාසුන්නෑලා බිත්තිවල ගානකොට මම ඇත්තටම ටිකක් ළඟට වෙලා බලන් හිටියා. මට තේරුණා මේ තීන්ත එකේ විශේෂත්වයක් තියෙනවා කියලා. ඒක ගාගෙන යනකොට ඒක හරි ස්මූත්ලි ගෑවෙනවා වගේම මේ ඒකේ පොඩි අර ෆයිබර් කෙඳි කියලා එකක් ඒගොල්ලෝ අඳුන්ලා දෙනවා. ඒකත් ඇත්තට මේක තීන්ත ටින්ටේ අවසානයේ චුට්ටක් කෙඳි වගේ ගතියක් තියෙනවා.